ඇයි මේ හුඟක් අය ෆොරින් ඔඩියන්ස් එක ටාගට් කරලා මේ YouTube channel එක පටන් ගන්න හදන්නේ? ඒකෙන් කොච්චර මුදලක් හම්බ වෙනවද? මම සාදරයෙන් පිළිගන්නවා මధు ඩිජිටල් ගයිඩ් YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ ෆොරින් ඔඩියන්ස් එක YouTube channel එක හදුවොත් අපිට තියෙන වාසි මොනවද කියලා. එහෙනම් වැඩි කතා බහක් නොකර අපි යමු වීඩියෝ එකට. මේකේ RPM එක හුඟක් කියලා USA වගේ country එකකට ටාගට් කරලා අපි වීඩියෝ දැම්මොත් එතකොට හුඟක් අය channel එක YouTube channel පටන් ගන්නෙ මුදල් පෙයන්න ඕන එකමට. එතකොට දැන් අපි ලංකාවේ loan වීඩියෝ එකක් දාලා views 1000ක් ආවොත් සාමාන්‍ය ලංකාවට ගෙවන්නේ $0.2කුත් ඩොලර් එකත් අතර ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් ගෙවන්නේ. ඒත් අපි USA වගේ country එකකට ටාගට් කරලා දැම්මොත් views 1000ට අපිට $3 ඉඳන් $20 දක්වා වගේක් ලැබෙන්න පුළුවන්. අංක 2 subscribe ඉක්මනට ගන්න පුළුවන්. අපි සාමාන්‍ය USA country එක ගැන කතා කරොත් USA audience එක විශාල ප්‍රමාණයක් ඉන්නවා. ලංකාවේ කෝටි 2.2ක විතර ප්‍රමාණයක් ඉන්නේ. එතකොට USA වල කෝටි 34ක විතර ප්‍රමාණයක් ඉන්නවා. එතකොට සාමාන්‍ය එක වීඩියෝ එකක් වයිරල් වුණත් සාමාන්‍ය කෝටි ගාණක් විතර views යනවා ලංකාවේ වගේ නැතුව. අපි short channel එකක් ඔය කරනවා නම් USA වගේ country එක short field එක අල්ලගන්න හරිම ලේසි. ඊළඟ කාරණාව තමයි brand details එකයි sponsorship. සාමාන්‍ය USA country එක subscribe 5000 10000 වගේ යද්දී අපිට sponsorship දෙනවා. අපි මේ ad එක promote කරලා දෙන්න අපිට ඒක එවනවා. monetization වලට අමතරව තව වෙනම ආදායමක් ගන්නත් පුළුවන් ඒක හරහා. සාමාන්‍ය ඒකත් සාමාන්‍ය $10න් උඩ වගේ තමයි අපිට ගෙවීම් හම් වෙන්නේ එහෙම ස්පොන්සර්ෂිප් වලට. එතකොට අපි ලංකාවේ වීඩියෝ 1 මිලියන් වීඩියෝ අපි ලංකාවේ එතකොට 1 මිලියන් views යන වීඩියෝ 10ක් විතර දාන සල්ලි අපේ එක ෂෝට් වීඩියෝ එකකින් ලැබෙන්න පුළුවන්. හතරවෙනි කාරණාව තමයි ඇල්ගොරිතම් පුෂ් එක වැඩි. සාමාන්‍ය USA වල අපි දාන වීඩියෝ එකක් හොඳයි නම් එයාලා කෝටි ගාණක් අතරට පුෂ් කරන අපේ වීඩියෝ එක. එතකොට අපේ watch time ගාණ සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙනවා. ලයිෆ් ටයිම් එක වැඩි. අපි දැන් සාමාන්‍ය ලංකාවේ වීඩියෝ එකක් දැම්මොත් ඔයාලට බලා ගන්න පුළුවන් සතියයි 2යි views යන්නේ. ඒ වගේම USA, UK, කැනඩා වගේ රටක දැම්මොත් සමහරලාට මාස ගණන් අවුරුදු 2-3 විතර වයිරල් වෙනවා අපේ එක වීඩියෝ එකක්. එතකොට අපි ලංකාවේ channel එක වීඩියෝ දානවා නම් සතියට 1 ගාන විතර දාන එක අරකේ USA country එක මාසෙකට 1 ගාන විතර දැම්මත් අර ආදායමක් ගන්න පුළුවන් අපිට අර වගේම. ඊටත් වඩා ආදායමක් ගන්න පුළුවන් foreign audience channel එකකට වීඩියෝ එකක් දැම්මොත් මාසෙකට සැරයක් විතර වගේ. හයවෙනි කාරණා තමයි community එක. සාමාන්‍ය අපේ වීඩියෝ හොඳයි නම් හොඳටම සාමාන්‍ය ඒ රටට ගැලපෙන ඒ රටේ මිනිස්සු ආස හිතෙන වීඩියෝ කරනවා නම් එතකොට අපේ audience එක අපේ වීඩියෝ එකට කමෙන්ට් දානවා, ෂෙයා කරනවා, එයා ලයික් කරනවා. එතකොට එයාලගෙන් තව කට්ටියට ෂෙයා කරද්දී එයාලත් බලනවා. එහෙම වෙනකොට අපේ ෆෑන් බේස් එක හදාගන්න ලේසි අපිට හුඟක්. ඔවා තමයි ෆොරින් ඔඩියන්ස් එකට ටාගට් කරන එකේ වාසි. මේ හැම කාරණාවකින්දම අපේ channel එකට සාමාන්‍ය ලංකාවේ එක වීඩියෝ එකකින් $1 2ක් හොයන කෙනෙක්ට USA, UK, කැනඩා වගේ හොඳ RPM, CPM වැඩි රටකට වීඩියෝ දැම්මොත් $1ක් ගෙවන වීඩියෝ එකට අපිට $10ක් විතර ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ෆොරින් ඔඩියන්ස් එකක් ටාගට් කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද කියලා කතා කරමු. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification button එක all දීලා තියාගන්න.